අයිබෝන් යාළුවනේ ගොඩ කාලෙකින් පුංචි අනාවැකියක් අරගෙන එනවා. අනාවැකිය කියන්නේ අර ගල්කිස්ස අධිකරණ භූමියේ අර පුංචි පොලිස් නිලධාරියයි මහ විශාල වන්නියයි අතර සටනක් තියෙනවනේ මේ දවස්වල. ඒ සටන ගැන ඔය වන්නියට ඔය පොලිස් නිලධාරියා පාරක් දෙකක් ගහලා තියෙන්න ඔය නිලධාරියා අනිවාර්යයෙන්ම අවුරුදු දෙකක්වත් තිරේදී. හැබැයි මේ නිලධාරියාට අච්චර අපහාස කරලා රාජකාරියට බාධා කරලා මහ විශාල පීඩනයක් කරලා ඒ නිලධාරියාව අපහසුතාවයට පත් කරලා නිල රැකියාවට අගෞරව කරලා මෙච්චර දෙයක් කරපු වන්නි නායකට කිසි දෙයක් වෙන්නේ නැහැ. ඒ වෙන්නේ නැත්තේ ඕනම තැනක සමත කිරීමක් කරපුවාම දෙපැත්තට වෙන් වෙලා ගියා. හැබැයි වන්නියගේ තිබිච්ච චේතනාන්විත ප්‍රකාශ වලින් තේරෙන්නේ ඇත්තටම උට පුළුවන්කම තිබුණොත් ඒ පුංචි අහිංසක නිලධාරියාව මහවුළු ගෙදරට දක්කන එකමයි. හැබැයි මේ පුංචි නිලධාරියා අහිංසක නිලධාරියා වනිනායකට සමාව දෙනවා. ඔය පෝස්ට් හදලා දාපු පිළිගැනීමේ උත්සව තිබ්බ උද්ඝෝෂණ සාමකාමී උද්ඝෝෂණ පවත්වපු නිලධාරියා වෙනුවෙන් කතා කරපු අය පාඩුවේ ගෙවල් වලට යනවා. ඒ නිලධාරියට එහෙම කරන්න සිද්ධ වෙනවා. ඒ තමයි ඒකට තමයි හේතුව තමයි වනිනායකට තියෙන හයිය. බලපුලුවන්කාරකම එකක්. ඒ හරහා තියෙන සම්බන්ධතා නීතිඥ සංගම්වල පොලිසිය ලොක්කන්ගේ තියෙන සම්බන්ධතා අනුව ඔය කොල්ලට ගිහිල්ලා පිටට තට්ටුවක් දාලා අල්ලි වැඩේ අතාරිමු. අපි සමත වෙමු. හැබැයි වන්නියාට අතක් හරි උස්සලා තිබුණා නම් ඔය කොල්ල අවුරුදු දෙකක්වත් ඉරේ. හැබැයි වන්නියා හිරේ යන්නේ නැහැ. වන්නියා සමත වෙනවා. සමත කරනවා. මෙහෙමයි ඉතින්. වරදක් කරලා සමාව ඉල්ලන වරද කිරීම මනුෂ්‍ය ගතියක්, සමාව දීම දේව ගතියක්. හැබැයි මේ සිද්ධිය පුංචි එකක් නෙවෙයි. ඒ නිසා සමාව දුන්නොත් ඒක අර දැන් කතා යනවනේ. උසාවිය, පොලිසිය, නීතිඥයෝ ගහට වැල් වගේ, ගහේ පොතු වගේ, මූල පද්ධතිය වගේ බැඳිලා තියෙනවා. ඒ නිසා මේක දුරදිග ගෙනියන්න ඕනේ. හරි හැංගීම් බරයි. ඒ නිසා ඔය කොල්ලට සිද්ධ වෙනවා වන්නියට සමාව දෙන්න. සුළු වැරද්දක් වෙලා තියෙනවා. ඒක සිද්ධ වෙනවා. ඔයිට පෙර ඔහොම සිද්ධි අනන්ත දැකලා තියෙනවා. උදාහරණ නැතුව කියන්න පුළුවන්. පොලිසිය ලොක්කෝ පාහරයි ඔය විදිහට කරොත් ඒකට ඉඩ තියන්න එපා. පුළුවන් තරම් මිනිස්සු දැනුවත් කරන්න. ප්‍රතිපුරුෂ වගකීමක් කියලා එකක් තියෙනවා. ඒ නිසා තමයි සහරාන් බෝම්බේ පුපුරපුවාම පොලිස්පතියා හිරේ ගියේ. ඔය නිලධාරියට ඉන්කුවරියක් නොකර ඉටඩික් කරලා දවස් ගාණක් හිරේ තිබ්බා. කුඩුවේ තිබ්බනේ. ඒකට සාධාරණයක් කරන්න. නැත්තම් නීතිය වල්වදිනවා. ඒ නිසා ඒ ගත කරපු පැය ගානට හරි වනිනායකට දනුවක් හම්බෙන්න ඕන. නැත්තම් අපරාධයක්. ඒ නිසා සාධාරණයක් කරන්න පොලිසිය ලොකු මහත්තුරු
ඒරියා එකේ SPටත් ඩිවිෂන්ටත් මුකුත් නැතුව එච්කොයිට විතරක් හම්බුණා පුඩිය. පහත්තනින් යයි ගලා ජලයේද තවමත් ලංකාවේ. අපරාධ කරන්න එපා. මං අනාවැකියක් කිව්වේ. තව ටික දවසකින් ඔප්පු වෙනවා.